ලංකාව කියන්නේ නිකම්ම වැද්දෝ හිටපු තනිකඩ දූපතක් නෙමෙයි. මේක ලෝකයම පාලනය කරපු මහා බුද්ධිමය මධ්‍යස්ථානයක්. බොහෝ දෙනෙක් රාවණා ගැන කතා කරන්නේ කතන්දර පොත්වල තියෙන දේවල් බලලා. ඉන්දියාවට ඕන විදිහට හදපු රාමායනය ඇතුලේ රාවණා රජු හැල්ලු කරන්න උත්සාහ කළත් සැබෑ රාවණා කියන්නේ ඊට වඩා ගොඩක් ගැඹුරු අතිශය දියුණු තාක්ෂණික සහ බුද්ධිමය කේතයක්. කියනවා රාවණා රජතුමා ශිව තාණ්ඩවය කිව්වේ බේරෙන්න බැරි තැන කියලා. හැබැයි ඒක දකින්නේ ඒ වගේ මෝඩ මට්ටමක ඉන්න අය විතරයි. ඒක ඇග බේර ගන්න කරපු වැදවැටීමක් නෙමෙයි. ඒක ශබ්ද තරංග පාවිච්චි කරලා විශ්වයේ ශක්තිය Tamanගේ අතට ගත්ත මහා විද්‍යාවක්. රාවණා මැරිලා නැහැ. ඔහු නැවත නැගිටින්නේ පොළව යටින් නෙමෙයි. ඒ මහා බලය අවදිවන්නේ ඔබ තුලයි. ඔබ අනුකාරකවාදයෙන් මිදී හුදකලාව ඉඳගෙන අනිත් අයට නොපෙනෙන සත්‍ය ගවේෂණය කරන බුද්ධිමත් සිංහලයෙක් නම් රාවණා කේතේ ඔබ ඇතුලේ දැනටමත් ක්‍රියාත්මක වෙලා අවසానයි. මතක තියාගන්න රාවණා ඉන්නේ ඔබ ඇතුලේ. ඔහු බලාගෙන ඉන්නවා ඔබ ඔහුව අවදි කරනකන්.